හරි මට කියන්න බලන්න ඉන්න අපේ ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි අපි අහලා බලමු මේගොල්ලෝ කේක් හදලාද කොහොමද කියලා. මේ රුචිට නත්තනවා. මැෂින් එක. මේ රෙෆ්කා ඔයා දැන් කොහොමද මේ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා දැන් කේක් හදනවද කොහොමද ඔයාගේ තත්ත්වේ? දාදා කේක් එකක් හැදුවා. හොඳට තියෙනවනේ. ඔව් අයිසනොත් පුළුවන් ඉතින් දැම්ම අපි නීට් එකටම හදාන ඉගෙන ගමු තුන්වෙනි මාසේ වෙනකොට. හරි. හරි. නෙතු කියන බලන්න නෙතු කොහොමද ඔයාගේ තත්ත්වය දැන් මේ ඇත්ත මේ බොරුවට අහනව නෙමෙයි ඇත්ත. ඕගොල්ලන්ගේ ඔයාගේ ඇත්ත කියන්නේ. හරි? ඇත්ත කියන්න. මම මේ ස්මිත් ක්ලාස් එක පටන් ගත්තට පස්සේ ගමේ කට්ටිය දැනගත්තා මම ක්ලාස් කරනවා මෙහෙමයි කේක් හදනවා කියලා. ඊට පස්සේ ඕඩර් තුනක් ආවා මම ඉස්සරම ලාභයක් බලාගෙන මේ මම ආර්ට්සාවට දුන්නේ කියන්නේ කේක් එක රස කොහොමද කියලා මම කාලා මට රස කියන්න බෑනේ. ඒ නිසා දුන්නේ ඔක්කොමලා ඊට පස්සේ දෙවෙනි කාලටත් ආවා කේක් හදලා දෙන්න හරිම රසයි හොඳට තිබුණා කියලා. ඔව්. දැන් ඕඩර්ස්ත් කරා එතකොට එහෙමද? ඕඩර්ස් කරා කිලෝ 4ක් විතර දැන් හෙටත් එකක් ඉල්ලලා තියෙනවා. බටර් කේක්ද කොහොම නේද? බටර් කේක් ගිය සතියේට කලින් මිස් අර චොක්ලට් කේක් එකක් අර කියලා දුන්නේ අපිට. ඔව්. උඩට අර මේ ග්ලේස් එක දාලා. එහෙම දාලා. ඔව් ග්ලේස් දාලා වයිට් චොකලට්. ඒකත් හැදුවා. ඒක දුන්නා. හොඳයිනේ. එහෙම තමයි ඉන්න ඕන ළමයි.